මේක නම් ඔස්ට්‍රියාවේ තියෙන චිත්‍රයක් වගේ ලස්සන තැනක්. ඔන්න අද ගොඩ දවසකට පස්සේ අපි දෙන්න එළියට ආවා චුට්ටක් ඇවිදින්න යන්න. ලස්සන තැනක් බලන්න යන්න හදන්නේ ඔන්න අදත්. එහෙනම් දිගටම වීඩියෝ එකේ ඉන්න. අපි ගිහිල්ලාම බලමු ඒ තැන කොහොමද කියලා. අද අපි යන මේ ගමනාන්තයට යන අතරතුර පේන මේ ලස්සන පරිසරය ඔයාලටත් පෙන්වන්න ඕනි කියලා මට හිතුණා. ඉතින් ඔයාලා මේ දකින්නේ රැම්සව් අම් ඩක්ස්ටේන් කියන ලස්සන ගම්මානය. ඇල්ප්ස් කඳු කියන්නේ යුරෝපයේ තියෙන විශාලම කඳු පන්තියනේ. මේ ඩක්ස්ටේන් කියන්නේ නොර්දර්න් ඇල්ප්ස්. එහෙම නැත්නම් උතුරු ඇල්ප්ස් කියන කොටසට අයත් වෙන කඳු පන්තියක්. ජර්මන් භාෂාවෙන් අම් කියලා කියන්නේ අසල පිහිටලා තියනවා කියන එකට. එතකොට රැම්සව් අම් ඩක්ස්ටේන් කියන්නේ ඩක්ස්ටේන් කඳු පාමුල තියෙන රැම්සව් කියන ගම්මානය. බලන්නකෝ මේ පරිසරය කොයිතරම්නම් ලස්සනද කියලා. අපි මේ යන්නේ කඳු මුදුනකටනේ. ඉතින් ඔන්න ඒ යන අතරතුර බලන්නකෝ මේ ඉන්නේ කවුද කියලා. ඇත්තම කිව්වොත් මෙයාලා තමයි මේ පරිසරයේ උරුමකාරයෝ. මෙයාලා හරි නිදහසේ මේ පරිසරයේ ජීවත් වෙනවා. කඳු මුදුනට කියපු බස් එකක් තමයි ඔය ආපහු එන්නේ. හැබැයි ඉතින් මෙයාලා නම් එහෙමයි කියලා අයින් වෙන්නේ නැහැ. එයාලානේ අයිතිකාරයෝ. එහෙමයි කියලා ඉතින් මේ ඩ්‍රයිවර්ස්ලා කවදාකවත් එයාලව හප්පගෙන යන්නේ නැහැ. මොකද මේ පරිසරය ලස්සන කරන්න මෙයාලත් එක හේතුවක්. අපි ආපු බස් එකත් ඔන්න හෙමින් කඳු මුදුනට ඇද්දුවා. බලන්නකෝ බස් එකෙන් බහලා ආවහම මම මේ දකින දර්ශනය. අනිත් විස්තර මොනවත් කතා කරන්න කලින් අපි ටික වෙලාවක් මේ ලස්සන කඳු පන්තිය දිහා බලාගෙන ඉමුද? ඔයාලට මේ පේන කඳු මුදුනටම අපිට යන්නත් පුළුවන්. කේබල් කාර් තියෙනවා. හැබැයි අද අපි නම් ගියේ නැහැ. මං ඒ ගැනත් විස්තර පස්සේ කියන්නම්කෝ. මේ අපි ඉන්නේ කඳුකර තෘණ භූමියකනේ. ඉතින් අපිට මේ වගේ තැන්වලදී පාරවල් ගොඩාක් හම්බ වෙනවා. ඔන්න අපිටත් හම්බ වුණා පයින්ස් ගස් අතරින් වට වුණු ලස්සන අඩිපාරක්. අපි ඉතින් මේක දිගේ යන්න තීරණය කරා. ඒ යන අතරතුර කවුද බලන්නකෝ අපිට මේ තව හම්බ වුණේ. ඉතින් මේ ඩක්ස්ටේන් කඳු මුදුන කියන්නේ නිකන් තැනක් නෙවෙයි. ජෛව විවිධත්වයේ හොඳම තෝතැන්නක්. අපිට එක තැනකදී මෙන්න මේ වගේ ලස්සන view point එකක් හම්බෙනවා. මෙතන ඉඳලා බලද්දී බලන්නකො මේ ඈත පේන පයින්ස් ගස් කොච්චර ලස්සනට පේනවද කියලා. මේ සෞම්‍ය දේශගුණයත් එක්ක ලස්සන කැලෑමල් ගොඩාක් පිපිලා තියෙනවා.
මතකද පුංචි කාලේ ආසාවෙන් බලපු හයිඩි කතාමාලාව? මම නම් ඒ කාලේ ඇත්තටම ආස කරා මටත් ඒ වගේ පරිසරයකට යන්න තිබ්බනම් කියලා. ඔන්න ඉතින් ඒක අද මගේ ජීවිතේ ඇත්තටම හැබෑ වුණා. පේන හැටියට නම් අපිට මේ පේන්නේ කඳු පාමුල තියෙන ෆාම් එකක් වගේ. අපි හිතුවා හරි කඳු පාමුල පැත්තට තව ටිකක් යනකොට ඔන්න මෙයාලව අපිට හම්බ වුණා. ඒ කියන්නේ ඒ තිබිලා තියෙන්නේ ෆාම් එකක් තමයි. මේ පේනවාද චූටි පැටියෙක්? එයාට නම් වැඩි වයස නෑ වගේ. මෙයාලව ගොඩක් වෙලාවට හදන්නේ කිරි ගන්න. ඉතින් ඕස්ට්‍රියාවේදී අපේ අතට එන කිරි, චීස් හදන්න මෙයාලත් දායක වෙනවා. ඇයිද කියලා නම් දන්නේ නැහැ. මෙයා නම් ඔන්න හිටියේ තනියම. සමහර විට ටිකක් නපුරු කෙනෙක්ද දන්නේ. මේ මොකක්ද මේ? ඇවිදගෙන යනකොට අපිට මෙන්න මේ වගේ ටිකක් අමුතු දෙයක් හම්බ වුණා. මේකට ජර්මන් භාෂාවෙන් කියන්නේ හෝල්ස් හවුසන් කියලා. මේක යුරෝපයේ තියෙන පාරම්පරික දර ගබඩා කරන ක්‍රමයක්. සීත ඍතුවේදී භාවිතයට ගන්න මෙයාලා මේ දර රවුම් හැඩයට අතුරනවා. රවුමට මේ ටික ඇතිරුවාම මේ දර ඉක්මනට වේලෙනවා. ඒකට මෙයාලා කියන්නේ චිමිනි ඉෆෙක්ට් එක කියලා. සංචාරක ආකර්ෂණය දිනා ගන්නත් එක්ක මෙයාලා මේවා හරි කලාත්මකව හදනවා. ටිකක් දවල් වීගෙන එනකොට අපි ඔන්න ආපහු බස් එකෙන් බහපු තැනට ආවා. ඔන්න අද නම් ගොඩක් කට්ටිය මෙතන බලන්න ඇවිත් වගේ. අද ඉරිදා දවසක් නේ. ඒ අතරතුර පාකින් එකේ ටිකක් අමුතු වාහනයක් දැක්කා. එකක් නෙවෙයි මෙතන වාහන 3ක්ව තියෙනවා එක වාගේ. මේක කස්ටමයිස් කරපු වාහනයක්ද? මට නම් හිතෙන්නේ ඒ වගේ. ඔන්න ඒ අස්සේ මෙයාට නම් ඒ වාහනේ හරියට හිතට අල්ලලා. ඒ ගැනම තමයි කියවන්නේ. මම කිව්වනේ අපි ආපහු එනකොට ටිකක් දවල් වෙලා කියලා. බලන්නක කඳුවලට අවුව වැටිලා. අපි උදේ දැකපු දර්ශනයට වඩා නම් මේක හරිම ලස්සනයි. මම ඔයාලට කිව්වේ මේ කඳු මුදුනට කේබල් කාර් වලින් යන්න පුළුවන් කියලා. මේ තියෙන්නේ එහෙම යන කේබල් කාර් එකක්. කේබල් කාර් වලින් උඩටම ගිහාම අපිට අර ඈත පේනවා වගේ view points වලට යන්න පුළුවන්. මෙතන පුංචි සුවනියර් ෂොප් එකකුත් තියෙනවා. බලන්නකෝ ඒකේ තියෙන ලස්සන සුවනියර්ස්. මෙතන තව රෙස්ටොරන්ට් කිහිපයකුත් තියෙනවා. මේ තියෙන්නේ ඒ වගේ තව එක ලස්සන රෙස්ටොරන්ට් එකක්. මේ ඔයාලා දකින්නේ ඇල්පයින් අයිබෙක්ස්. එහෙම නැත්නම් කඳුකර එළුවෙක්ගේ හදලා තියෙන ලස්සන ලී කැටයමක්.
ඇල්පයින් ප්‍රදේශවල කඳු නගින මාර්ග, සංචාරක ස්ථාන, කේබල් කාර් තියෙන තැන්වල මේ වගේ දේවල් ගොඩක් සුලභයි. ඇල්පයින්ස් ප්‍රදේශවල ස්වභාවික උරුමය සංකේතවත් කරන්නත් මේ ප්‍රතිමා හදනවා. රෙස්ටොරන්ට් එකක බිත්තියකත් මෙයාව අඹලා ඉන්නවා. ඩක්ස්ටේන් කඳු මුදුනේ ලස්සන වෙලාවක් ගත කරලා අපි තීරණය කරා රැම්සව් විලේජ් සෙන්ටර් එකට යන්න. විලේජ් සෙන්ටර් එකේදී අර අපි දැකපු අමුතු වාහන ටික ඔන්න අපිවත් පහු කරගෙන යන්න ගියා. කොන්ක්‍රීට් ගෙවල් අතරින් මේ බලන්නකො මේ ලී වලින් හදපු ගෙදර කොච්චර ලස්සනට පේනවද කියලා. මේ වගේ ගෙවල් නම් මං ඕස්ට්‍රියාවේ ගම් පළාත්වල ගොඩාක් දැකලා තියෙනවා. විලේජ් සෙන්ටර් එකේ මේ අපි දකින්නේ ස්කී ජම්ප් කියන ක්‍රීඩාවට හදපු එක බෑවුමක්. ඕස්ට්‍රියාව කියන්නේ ස්කී ජම්ප්ස් වලට මුළු ලෝකෙම ප්‍රසිද්ධ රටක්. වින්ටර් එකේදී නම් හිම තියෙනවනේ. සමර් එකේදී නම් මෙයාලා කෘත්‍රිම මතු පිටකුයි වතුරයි භාවිතා කරලා තමයි පුහුණු වීම කරන්නේ. ඔන්න බලන්නකො මෙයාගේ පැනිල්ල කොහොමද කියලා. ඇත්තම කියනවා නම් විලේජ් සෙන්ටර් එකට එන්න ප්‍රධානම හේතුව තමයි මෙන්න මෙතන. මම Google එකෙන් මේ ප්‍රදේශය ගැන තොරතුරු හොයද්දී මම දැක්කා ඩක්ස්ටේන් කඳුපාමුල තියෙන මෙන්න මේ ලස්සන චර්ච් එක. මේක ගොඩක් ලස්සන දර්ශනයක් නිසා මට ඕනි වුණා ඒකත් ඇත්තටම බලාගන්න. ජර්මන් භාෂාවෙන් එවාන්ගලීෂ කීර්ෂ කියලා තමයි මේ චර්ච් එකට කියන්නේ. ලස්සන පරිසරයත් බලලා ඔන්න අපි ආපහු විලේජ් සෙන්ටර් එකට ආවා. බලන්නකො විලේජ් සෙන්ටර් එකේ හැම තැනම හරිම ලස්සනට මල් පිපිලා. ඇත්තටම මේවා ඉබේ හැදිලා නෙවෙයි. මේ විලේජ් සෙන්ටර් එක හරි ලස්සනට මෙයාලා ඩිසයින් කරලා තියෙනවා. ඒ වගේමයි ඒ විලේජ් එකේ ඉන්න මිනිස්සු හරි ආදරෙන් මේ දේවල් රැක බලාගෙන තියෙනවා. සුන්දර රැම්සව් ගම්මානයේ මං ගත කරපු ලස්සන දවසක් මේ විදිහට ඉවර වෙනවා. ආයෙත් මේ වගේම ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙනකන් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. බයි.